ජනාධිපති අනුර යනවා. ජනාධිපති අනුර සහෝදරය යන්නේ. වාහන 3යි තියෙන්නේ. මේ වීඩියෝ එක ඇත්තටම ආපු සිදුවීමක්. මේ හරියට වටින වීඩියෝ එකක්. රටේ මුදල් රටේම ඉතුරු වෙන තැනක් තමයි මේ අපි පෙන්වන්න හදන්නේ. මේ අහඹු සිදුවීමක්. මේක හිතලා කරගන්නපු දෙයක් නෙවෙයි. හිතලා ගත්ත වීඩියෝ එකක් නෙවෙයි. ඊටපස්සේ දැක වීඩියෝ එකක් අපි ජනාධිපතියන ඔන්න බලන්න අපි දැන් ඉස්සරහා පෙන්වන හැටි. යන හැටි සරල සිදුවීමක්. ඒක තමයි වෙන්න ඕන දේ රටට වෙනසක් වෙන්න ඕන දේ. වාහන 3යි රටේ පළවෙනි පුරවැසිය. පළවෙනි පුරවැසිය රටේ. හරි සරලයි. ඉන්න රට හදන හොඳ උදාහරණයක්. ජනාධිපති අනුර යනවා. ජනාධිපති අනුර සහෝදරය යන්නේ. වාහන 3යි තියෙන්නේ. වාහන වලින් තියෙන්නේ එකක් ආරක්ෂක නිලධාරීන්ගේ වාහනේ, ඊට පස්සේ ට්‍රැෆික් වාහනය, ඊට පස්සේ අනුර සහෝදරයගේ වාහනේ, ඊට ඉස්සරහා යන්නේ ට්‍රැෆික් සයිකලයක් ආපහු යන්නේ. වාහන 3යි. හරි සරලයි. සරලයි. රට හදන්න මේ අහබ්බෙන් දැක්කේ මේක මේ. මම මේක ලකුණු ගාගන්න කියනවා. එහෙම අදහසක් නැහැ ඇත්තටම අපිට. මේ අවංක වෙන්න එපා. ඒ අපිට ඉස්සරහා යන්නේ මේ අනුර සහෝදරය යන්නේ. ජනාධිපති අර යන්නේ රටේ ජනාධිපති. මේ අපි පිටිපස්සේ යන්නේ මෙන්න තව වාහනයක් යනවා. මේ කෑගල්ල ඉඳන් ඔය උත්සවයකට ගිහලා මොකද හරි ගිහලා මම හිතන්නේ යන්නේ. මොකද මම උත්සවයකට ගිහලා නේද? ඔව් උත්සවයකට ගිහලා යන්නේ. වෙනදා මේ වෙනස තිබුණේ නැහැ බලන්නකෝ. වෙනදා ජනාධිපති කෙනෙක් ගියා නම් පොලිම තියෙන වාහන 2000ක් විතර ඩ්‍රොප් කරලා පාරේ දිගටම පොලිසියෙන්ද ඇම්බියුලන්ස් එකක් නැහැ. මේ ලෝකෙට යන්නේ ඇම්බියුලන්ස් එකක්වත් නැහැනේ අඩුම තරමේ. මහජන මුදල් ඉතුරු වෙන තැන්. මහජන මුදල් කාබාසිනිය කරන්නේ නැහැ. මේ නගරබද ජනාගීර්ණ ටවුන් එකක්. බලන්නකෝ ජනාධිපති යන හරිය සරලයිනේ. ඔන්න ඕක තමයි වෙන්න ඕන දේ. ජනාධිපති කවුරු කරත් මම කියන්නේ මට වැඩියෙන්ම මඩ ගහලා තින්නේ ජනතා විමුක්ති පෙරමුණ. මගේ චරිත ඝාතනය කරන වැඩිම උත්සාහ කරලා තින්නේ තෝන් තමයි. නමුත් අපි ඇත්ත තැන හිට ගන්න ඕනේ ඇත්ත තැන. ඒකට අපි අවංක වෙන්න ඕනේ. මේක තමයි ඇත්ත කතන්දරේ. හරි සරලයි. ජනාධිපති ගියාද නැද්ද නැහැ. ඕක තමයි වෙන්න ඕන. ජනාධිපතිතුමනි මේ වීඩියෝ එක ඔබ නරඹාවිද කියලා මම දන්නේ නැහැ. අදවතින් අපි දෙන්නට එක්ස්පෙක්ට් කරනවා හොඳ ගමනක් යන්න. ඔයම මේ අවුරුදු 5 කරගෙන යන්න. අවුරුදු 5න් පස්සේ මේ හරියටම වැඩේ කරගෙන යන්න එක්ස්පෙක්ට් කරනවා. මම ප්‍රියාන් මැණික්. මම නිරෝජිත් මැණික්.